Hello guys, welcome back to my channel. ඔන්න ඉතින් අදත් ටික දවසකට පස්සේ වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් අරන් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ thumbnail එකෙන්ම දකින්න ඇති. ඉතින් ඔව් ලෝකේ දැනට තියපු තවත් ලෝක වාර්තා පහක් තමයි අපි අරන් ආවේ. ඉතින් අපේ මේ වීඩියෝ සීරීස් එකේ part 2 වීඩියෝ එක තමයි මේක. part 1 වීඩියෝ කලින් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් ඒක බලලා එන්න. ඉතින් guys වීඩියෝ එකට යන්න කලින් දිනවා දැන් මතක් කරන්න. ඉතින් අපේ වීඩියෝස් බලන අයගෙන් 94ක් විතර subscribe නොකර තමයි වීඩියෝස් බලන්නේ. ඉතින් එහෙම කරන්න එපා. support එකක් දෙන්න subscribe කරලා. ඉතින් giveaway එකක් කරනවා. ඉතින් giveaway එකට set වෙන්න පුළුවන් කට්ටියට. ඉතින් අපේ කලින් වීඩියෝ එක තමයි giveaway එක දැම්මේ. ඉතින් ඒකේ thumbnail එක ඔයගොල්ලන්ට මේ තියෙන්නේ screen එකේ පේන්න. ඉතින් ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක බලලා ඒ giveaway එකට set වෙන්න. ඉතින් අපේ කලින් giveaway එක අපි complete කරා කලින් දුන්න එක. ඉතින් ඒකේ screenshot දෙක තමයි මේ තියෙන proof. ඒ කියන්නේ මම weekly දෙකක් දාලා දුන්නා. ඒ weekly දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් එහෙනම් ID එක තානතු අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් guys අද අපේ list එකේ මුලින්ම ඉන්නේ ඔයගොල්ලෝ කොහොමද දන්නවා කවුද කියලා. ඉතින් අපි කලින් වීඩියෝ එකේ මුලින්ම ඉඳි මෙයා. ඉතින් අපේ මුලින්ම ඉන්නවා list එකේ B2K. ඉතින් මේ මොකද්ද B2K මේ වර්ල්ඩ් රෙකෝඩ් එක. උඹ අයි බම් B2K ම ප්‍රොමෝට් කරන්න කියලා උඹලා හිතනවාද? ප්‍රොමෝට් කරන්න නැහැ මචං. B2K ප්‍රොමෝට් කරලා ඉවරයි. ඉතින් මම ගේන්නේ මට හම්බෙන වර්ල්ඩ් රෙකෝඩ් විතරයි. ඉතින් ඒකෙන්ද B2K ගේ වර්ල්ඩ් රෙකෝඩ්ස් මචං ගොඩක් තියෙනවා. අපි නිකන් නෙමෙයි ලෙජන්ඩ් කියන්නේ. ඉතින් මේ තියෙන්නේ එයා පීක් වල විතරක් කිල් 21 එකක් ගහලා බූයි එකක් දානවා. ඉතින් හිතා ගන්න පීක් වල විතරක් කිල් 21 එකක් දානවා කියන්නේ සෙල්ලම් වැඩක්ද? ඉතින් මේ බෙස් එක මම හම්බෙන්නේ මචං අර පොඩි මිනි ෂොටිය දෙකේ ෂොටිය. ඉතින් මිනි ෂොටියෙන් ගහනවා මචං ඒක හැන්ඩල් කරනවා සුපිරියටම ඔය ඒ කාලේ. ඉතින් මේ වීඩියෝ එක ඇවිල්ලා මචං මේ 2021 ගහන වීඩියෝ එකක්. හරිද? 2021 එකේ හිතාම ඔහම ප්ලේයින් තියනවා කියන්නේ ඇත්තටම කොච්චර ලෙවල් එකක ඉන්නේ නැද්ද කියලා. ඉතින් guys මෙයා 2021 එකේ මාර්තු 13 තමයි මේ ගේම් ප්ලේ එක YouTube එකට අප්ලෝඩ් කරන්න. ඉතින් එතකොට මේ වීඩියෝ එකට views ගිහිල්ලා තිනවා 3.1 million. ඉතින් මෙයාගේ subscribe count එක මේ වෙද්දි ඉන්නවා 9.78 million. ඉතින් ඉන්නවා subscribe count එක. ඉතින් ඇත්තටම next level මචං ඇත්තටම legend කෙනෙක්. ඉතින් මම මේ හැමදෙස්සෙම B2K ම ගේන්න ඕන කියලා එහෙම එකක් නෙවෙයි. ඉතින් මෙයාගේ ඇත්තටම තියෙන world records ගොඩයි. ඉතින් තව තියෙනවා. ඒ හැමදේම අපි අරන් එනවා ඉස්සරහට. ඉතින් B2K ගැන ඇත්තටම වෙනම මම වීඩියෝ එකක් ගේන්නත් හිතන් ඉන්නවා. එයාගේ world records සේරම එකට එක වීඩියෝ එකක් නිසා එයාගේ life story එක ඒ වගේ දේවල් ඔක්කොම මම ගේන්නම් ඉස්සරහට. ඉතින් ඕනනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්තටම ඉතින් B2K fans ලා ගොඩක් ඉන්නවා. අය අහන්න දෙන්නේ නැහැ. ඉතින් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම B2K කියලා දාලා heart එකක් දාන්න B2K fan කෙනෙක් නම්. ඉතින් මෙයා මේ match එකේ මචං kill 21 එකක් ගහනවා. ඇත්තටම peak වල විතරයි. හරිද? ඉතින් ඇත්තටම next level playing එකක් මෙයාගේ තියෙනවා කියලා ආයෙ මට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඉතින් guys අපි යමු අපේ list එකේ ඊළඟට ඉන්නේ කවුද කියලා බලන්න. ඉතින් guys අපේ list එකේ 4 වෙනි තැනට ඉන්නේ. ඉතින් කවුද කියලා පොඩි අය නම් දන්න ඇති. ඉතින් පොඩි අයගෙන් සමහරක් අය දන්නවා ඇති. ගොඩක්ම පොඩි අය දන්නේ නැහැ. මොකද මගේ වීඩියෝස් ගොඩක් පොඩි අය බලනවා. ඉතින් මේ ඉන්නේ ලෝකේෂ් ගේමර්. ඉතින් ඉන්දියාවේ top up king කෙනෙක් තමයි. ඉතින් Free Fire වල top up කියන දේවල් අර ඉස්සරහට ගෙනාවු කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් මේ පිස්සු ඇති කරපු අය. ඉතින් ලංකාවෙත් ඉන්න ඒ වගේ YouTuber කෙනෙක්. එයා කවුද කියලා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මෙන්ෂන් කරගෙන යන්න යටින්. ඉතින් guys මෙයා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න 2020 ඔක්තෝබර් 11. ඉතින් මෙයා මේකේ වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියන්නේ මේ එලයිට් සීසන් එකේ වැඩිම බැට් ගහලා ඉතින් ලක්ෂයකට වඩා මෙයා බැට් ගහනවා මට මතක විදියට. ඉතින් එතකොට ඒ කාලේට මේක ඇත්තටම වර්ල්ඩ් රෙකෝඩ් එක. මොකද කවුරුත් එච්චර බැට් ගහලා තිබුණේ නැහැ. top up භීෂණය අර සාමාන්‍යයෙන් ලංකාවෙත් එහෙම ලොකුවට තිබුණේ නැහැ ඒ කාලේ. ඉතින් මේ වීඩියෝ එක මෙයාගේ 781k ඒ කියන්නේ 7,80,000ක් විතර views ගිහිල්ලා දිනවා. ඉතින් මෙයාගේ මේ වෙද්දි subscribe count එක මිලියන 16ක් වගේ ඉන්නවා. ඉතින් බලන්න පුළුවන් මෙයා බැට් බයි කරනවා. ඉතින් ඒ දවස්වල මෙයාගේ account එකේ diamond ලක්ෂයකට වඩා දිනවා. ඉතින් හිතන්නකො ලක්ෂයක් තියනවා කියන්නේ කොච්චර සුල්තාන් කෙනෙක්ද කියලා. ඉතින් මෙයාගේ ඒ කියන්නේ හැම elite pass බෙඩ් වල එකකම වගේ 2000 3000 4000 5000 50000 වගේ තමයි බෙඩ් මෙයා ගහලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මට ඔයගොල්ලන්ට දෙයක් මතක් වුණා කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ diamond top up කරගන්න ඕන නම් අපිට WhatsApp message එකක් දාන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ screen එකේ මම දාන්නම් අපේ price list එක. ඉතින් ඔයගොල්ලන්ට easy cash සහ bank කියන payment method එකෙන් අපිට සල්ලි දාලා top up කරගන්න පුළුවන්. විනාඩි 5ක් ඇතුළත. ඉතින් විනාඩි 5ක් යන්නෙත් නැහැ සමහරක් වෙලාවට. ඉතින් එහෙනම් අපිට WhatsApp message එකක් දාන්න. normal reload top up කරන්න බෑ. ඉතින් ඒක කිව්ව පොඩි ළමයින්ට. මොකද ගොඩක් පොඩි අය අහනවා normal reload දාන්නද කියලා. ඉතින් එහෙම හරියන්නේ නැහැ. easy cash සහ bank only. ඉතින් අපි යමු ආයි වැඩි කරලා නැතුව අපේ වීඩියෝ එකට. ඉතින් මෙයා මේකේ top 1 වෙනවා leader board එකේ. ඉතින් එහෙනම් guys අපි වැඩි කතා නැතුව යමු අපි කවුද ඊළඟ රෙකෝඩ් එක තිබ්බේ කියලා බලන්න. හරි guys ඉතින් අපේ list එකේ 3 වෙනියට තියෙන්නේ
ඔයගොල්ලෝ මේ ප්ලේයර්ව දන්නවා කියන්න මම හරියටම දන්නේ නැහැ. ඉතින් මෙයා ඇවිල්ලා වර්ල්ඩ් ෆේමස් ප්ලේයර් කෙනෙක්. ඉතින් දැන් නම් අලුත් ප්ලේයර්ස්ලා ඉන්නේ ගොඩක්. ඒ කියන්නේ මෙයාව දන්නේ නැතුව ඇති. ඉතින් මෙයාව දන්න අය ඉන්නවනම් අනිවාර්යයෙන් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙයා ඇවිල්ලා guys SK සබීර් බොස් කියලා ඉන්න එක්කෙනෙක් YouTube එකේ ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න. ඉතින් මෙයාව දන්නවා. ඉතින් පරණ අය නම් ගොඩක්ම පරණ අය තමයි දන්නවා ඇත්තේ. ඉතින් මෙයාගේ channel එකේ මේ වෙද්දි subscribersලා ඉන්නවා 6.2 million වගේ subscribe count එකක්. ඉතින් මෙයාගේ මේ world record එක ඇවිල්ලා guys ඔයගොල්ලන්ට පේනවා නිකන් මේ match එක හරි අමුතුයි නිකන් වෙන set එකක් ඉන්නවා කියලා. ඔය ඉතින් මේක ඇවිල්ලා guys මේ එක මේ වගේ match එක වැඩියෙන්ම team up උනේ මෙයාගේ match එකේ. මේක ඇවිල්ලා නිකන් අර මේ ප්ලෑන් කරලා ගහන මැච් එකක් නෙවෙයි BR කස්ටම් මොකුත් මේක නෙවෙයි. මේක රෑන්ක් මැච් එකක්. මෙයා ගහනවා ඉතින් මේකදී පරණ මැච් එකක්. ඒ කාලේ මේක ඇත්තටම වර්ල්ඩ් රෙකෝඩ් එකක්. බලන්න පුළුවන් මෙයා ඉමෝට් දාද්දි ඉමෝට් 6යි පෙන්නන්නේ. ඉතින් මේකේ ගොඩක් අය මේ ටීම් අප් වෙනවා. ඉතින් ඇත්තටම මේකත් වර්ල්ඩ් රෙකෝඩ් එකක් ඒ කාලේ හැටියට. මොකද ඉතින් මෙයාව මේ ටීම් අප් වෙන්න හේතුවක් මම හිතන්නේ guys මෙයාගේ මේ කිට් එක. ඉතින් මේ කිට් එකෙන් තමයි SK සබීර් බොස් ඉස්සර අඳුරන්නේ. හරිද? ඉතින් SK සබීර් බොස් කිව්වොත් මේ කිට් එකෙන් අනිවාර්යෙන්ම අඳුරනවා. ඉතින් ගොඩක් අය මෙයාගේ ෆෑන්ස්ලා ඉතින් මේ කිට් එක දාගෙන ප්ලේත් කරනවා. ඉතින් මෙයා ඇත්තටම සුපිරි ප්ලේයර් කෙනෙක්. මෙයාගේ මේ වීඩියෝ එකට guys ලක්ෂ 7යි ගානක් views තියෙනවා දැනට. ඉතින් මෙයා මේ වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙන්නේ 2020 පෙබරවාරි 4 වෙනිදා. ඉතින් guys මෙයාගේ ඩීටේල්ස් ටික මෙච්චර තමයි. ඉතින් අපි යමු අපේ ඊළඟ රෙකෝඩ් එක බලන්න. ඉතින් guys ඔන්න අපේ ලිස්ට් එකේ අන්තිම රෙකෝඩ් දෙක බලන්න තමයි දැන් අපි ලෑස්තිලා ඉන්න ඕනේ. ඉතින් හරි ඉතින් මේ රෙකෝඩ් එක කාගේද කියලා බැලුවොත් ඔයගොල්ලෝ දන්නවා. ඔව් ඉතින් මේක රෝක් FF ගේ රෙකෝඩ් එක. මොකද්ද මේ රෝක් ගේ රෙකෝඩ් එක? ඉතින් මේක නම් ඇවිල්ලා guys අලුතෙන් තියපු රෙකෝඩ් එක. මෙයාගේ තව එක රෙකෝඩ් එකක් තියෙනවා. ඉතින් මේක මේ ඊයේ ඒ කියන්නේ මම අද වීඩියෝ එක කරන දවසේට කලින් දවසේ තමයි මේ වීඩියෝ එක දාලා තියෙන්නේ. හරිද? ඉතින් මේ වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙන්නේ guys මෙයා මේ 2025 අප්‍රේල් 26. හරිද? ඉතින් මේක ඇවිල්ලා guys මොකක්ද කියලා ඔයගොල්ලන්ට කිව්වොත් මෙයා මේ මැච් එකේ කිල් 29ක් කර 30ක් කර දානවා. හරිද? ඉතින් හෙඩ්ෂොට් රේට් එක මෙයාගේ 90 ගානක් එනවා. 99ක් වගේ තමයි මට මතකයි. ඉතින් මෙයාගේ ටයිටල් එකේ තියෙන්නේ මේක ටයිටල් එකේ තියෙන්නේ guys watch and learn කියලා. ඉතින් ඊට පස්සේ තියෙනවා kill TI headshot rate එක 99ක් කියලා. ඉතින් මෙයාගේ කොහොමත් guys තව රෙකෝඩ් එකක් තියෙනවා headshot වලින්. ඉතින් ඒක මම ඉස්සරහට වීඩියෝස් වල අරන් ඉන්නම්. ඉතින් මේක දැනට මේ විදිය ඇවිල්ලා තියෙනවා guys views 92000ක් වගේ. ඉතින් මෙයාගේ subscribe count එක ගත්තොත් 10 million plus subscribe count එකක් ඉන්නවා. ඉතින් මෙයාගේ FPS මචං යනවා 269. ගොඩක් අය රවුක්ට මේ සෝරි රෝක්ට හැක් කියලා කියනවා. ඉතින් හැක් කියලා කිව්වට මෙයාගේ මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒක හැක් නෙවෙයි කියලා මෙයාගේ ප්ලේයින් ස්ටයිල් එකෙන් කියන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ හැක් නෙවෙයි. අනික මෙයා VBET ප්ලේයර් කෙනෙක්. ඉතින් guys රෝක්ට කට්ටිය කැමති ප්ලේයින් වලට විතරම නෙවෙයි මෙයාගේ එඩිටිං වලට next level ඒ කාලේ ඉඳන් මෙයාගේ එඩිටිං. ඉතින් මෙයාගේ FPS ඒ ඔක්කොම හොඳට ස්මූත් එකේ දෙනවා. ඉතින් ගහන්න බැරි ගමන් නැහැ. ඉතින් මෙයාගේ එක තව රෙකෝඩ් එකක් තියෙනවා guys. ඒක මම අරන් ඉන්නම්. දැන් මේ වීඩියෝ කිව්වොත් එහෙම අගයක් නැති වෙනවා. ඉතින් අපි ඊළඟ රෙකෝඩ් එකෙන් ඒක ගේන්නම්. අපි යමු කවුද ඊළඟ ප්ලේයර් කියලා බලන්න. ඔන්න guys ඉතින් අපි අපේ ලිස්ට් එකේ අවසානට ඇවිල්ලා දෙනවා. ඉතින් අපේ මේ රෙකෝඩ් ලිස්ට් එකේ අන්තිමටම තියෙන්නේ ඉතින් B2K. අපි පටන් ගත්තේ B2K ගෙන් ඉවර කරන්නේ B2K ගෙන්. ඉතින් මට කරන්න දෙයක් නැහැ guys. ඉතින් මෙයාගේ රෙකෝඩ් ගොඩක් තියෙනවා. ඉතින් ඒකේ මම මේ රෙකෝඩ් සේරම මේකට වීඩියෝ එකට ඔබන්නේ. ඉතින් මෙයාගේ මේ රෙකෝඩ් එක ඇවිල්ලා guys මෙයා මේ එක මැච් එකක් ගහනවා මීට ටික කාලයකට කලින්. හරිද? ටික කාලයක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. මේක ඇවිල්ලා සෑහෙන කාලයක්. හරිද? මෙයා මේ වීඩියෝ guys 2021 පෙබරවාරි 7 වෙනිදා තමයි අප්ලෝඩ් කරන්නේ. ඉතින් මේක ඇවිල්ලා මෙයා noob prank කියලා තමයි වීඩියෝ එකේ ටයිටල් එකට දාලා දෙන්නේ. ඉතින් මෙයා ගන් ස්කිනුත් නැහැ, කිටුත් නැහැ, කිසිම දෙයක් නැතුව solo versus squad match එක play කරන්නේ. ඉතින් එහෙම කවුරුත් play කරලා නැහැ next level ඒ කාලේ හැටියට. ඉතින් ඇත්තටම මේක සුපිරි රෙකෝඩ් එකක්. මොකද මේ ගේම් එකේ පීක්ම කාලේ තමයි 2018 ඉඳන් සාමාන්‍යයෙන් 2021 වගේ තමයි හොඳම කාලේ. ඒ කියන්නේ කොරෝනා සීසන් එකත් එක්ක පොඩ්ඩක් මේ ගේම් එක පොඩ්ඩක් කට්ටිය ප්ලේ කරන්න වැඩි වුණා. ඉතින් ඒක තමයි පීක්ම කාලේ 20 21 තමයි හොඳම කාලේ. ඉතින් ගේමකට අපි පරණම කාලේ තමයි අපි ආසම. ඒ වුණාට 20 21 තවුලක් උන්නේ නැහැ. ඉතින් පස්සේ පොඩ්ඩක් එපා වුණා. ඉතින් ඒකට දැන් ගොඩක් පරණ ප්ලේයර්ස්ලා ගේම් එකට කම්බැක් එකක් දීලා දෙනවා. ඉතින් අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ. ඉතින් ගේමක් ගහගන්න ගේම් එකත් ප්ලේ කරන්න. ඉතින් හරි මේ වීඩියෝ guys මේකේ මේ views ගිහිලා තියෙනවා 1.7 million views ගිහිලා තියෙනවා මේ වීඩියෝ එකට. ඉතින් ඇත්තටම පට්ට ගේම් ප්ලේ එකක්. ඉතින් ඉස්සර අපි සාමාන්‍ය රෑන්ක් මැච් එකකට ගියත් මම නම් B2K මැච් එකක් බලලා ගියාම ඇත්තටම ස්කෝඩ් එකකට උනත් ගහනවා. ඒ තරම් ගේම්යක් එන්නේ මම දන්නේ නැහැ ඔයගොල්ලන්ට කොහොමද කියලා. ඔයගොල්ලන්ටත් එහෙමද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට ගෙන ආපු ලිස්ට් එක ඉවරයි guys. ඉතින් අපි ඊළඟට වීඩියෝ එකක් අරන් එන්නම් B2K life story ඒ ටික ඔක්කොම කියනවා බය වෙන්න බෑ.
පිළිවෙලට ඔක්කොම වීඩියෝස් ටික මම අරගෙන එන්නම්. ඉතින් B2 ගේ ලයිව් ස්ටෝරි වීඩියෝ ගේන්න මම 5K ගෙවුවට පස්සේ ඉතින් ඒක ස්පෙෂල් වීඩියෝ එකක් විදිහට ගේන්න. ඉතින් ගොඩක් YouTubers ලා එක ගෙනල්ලා දෙන වෙනකොට මම හිතන්නේ ඒක අර හරියටම next level quality එකකින් මේ වීඩියෝ එක නෑ කියන ඇත්තම details නෑ. ගොඩක් ඒවා බොරු ඒවා තියෙන්නේ. ඉතින් අපි ඔක්කොම ඇත්ත details හොයලා ගේන්නම් අනිවාර්යෙන් ලයිව් ස්ටෝරි එක. ඉතින් හරි අදට ගෙන වීඩියෝ ඉවරයි guys. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. 5K යන්න support එකක් දෙන්න. ඉතින් videos මම කලින් කිව්වා 94ක් වගේ තමයි අපේ videos බලන්න. ඉතින් ඒක නිසා support එකක් දෙන්න. ඔයගොල්ලෝ මේ gameplays බලන්න පුළුවන් මේ වීඩියෝ ගේ channel එකට ගිහිල්ලා. ඉතින් මම මොකද කලින් කියකින්දී හරි මේ 94ක් වගේ තමයි අපේ videos බලන අයගෙන් sorry පැටලුණා. 104ක් වගේ තමයි අපි subscribe කරලා තියෙන්නේ. 95ක් වගේම මේ වීඩියෝ බලන අය subscribe කරන්න නැතුව තමයි බලන්නේ. ඉතින් මට පොඩ්ඩක් එතන ටැපරුණා ගණන් ගන්න එපා. sorry වෙන්න ඕනේ. හරි ඉතින් අපි ඊළඟ වීඩියෝ සෙට් වෙමු. giveaway එකට සෙට් වුණ නැත්නම් සෙට් වෙන අපේ කලින් වීඩියෝ එක බලලා අපි ඊළඟ ඉතින් සෙට් වෙමු. අතට ගිහිල්ලා නම් හැමෝටම සුබ දවසක්.